අපි එනවා පොඩි කතාවක් කියන්න. මේ කතාව මීට අවුරුද්දකට විතර කලින් සම්පත් පත්තරවල බොහොම ලොකුවට ගිය කතාවක්. එක්තරා අඳුරු රාත්‍රියක එක්තරා බොහොම තදින් ආදරය කරපු යුවලක් අභිරහස් විදියට මරණයටපත් වෙනවා. මේ මරණය ගැන විවිධ අදහස් තිබුණත් අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කරුණු හෙළි වෙනවා. කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය වීම නිසා මේ දෙපළ මිය ගිය බවට. මේක අවුරුද්දකට කලින් වෙච්ච ප්‍රවෘත්තියක්. නමුත් ඉන්න අනතුරුව මේ යට ගිය කතන්දරය බොහොම මෑතක ආයෙත් කතාවක් පත්තරවලට එනවා. පත්තර තමයි මේ ගැන වැඩිපුරම කතා කළේ. කතා කරලා කිව්වා මේ කියලා තිබුණා මේ මිය ගිය තරුණිය එක්තරා ගමක කීප දෙනෙක් තැන් තැන්වල දැකලා තියෙනවා කියලා සහ ඇය නිසා බයෙන් බිරාන්තරව මිනිස්සු හැංගෙනවා කියලා මේ ප්‍රවෘත්තිය ටිකක් ජනප්‍රියවාදී අර්ථයෙන් පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඒ ඔක්කොටම වඩා ඊට පස්සේ තවත් පොඩි කටකතාවක් ගියා. ඒ තමයි මේ ගමට වෙනස කණ්ඩායම ඇවිත් හිටියායි කියන ප්‍රවෘත්තිය. ඇත්තටම අපි ওই ගමට ගියේ නැහැ. නමුත් පස්සේ මේ කටකතාව මේ විදිහට පැතිරෙද්දී අපේ මංජුල සහ අපේ නිෂ්පාදක කණ්ඩායම එක්ක අපි අන්තිම තීරණය කළා ඇත්තටම උතෙන්ට යන්න. ගිහිල්ලා මේ සිද්ධ වෙලා තියෙනවායි කියන සහ මේ අපේ නමත් ගෑවුණු මේ කතාවේ මුල මැද අග මොනවද කියලා ටිකක් හොයලා බලන්න. රාත්‍රියේ හරිම පරාර්ථකාමී කෙනෙකුට පරාර්ථකාමී නැහැ. රැය පිපෙන මල ඒ මලේ සුවඳ දවල්ට විඳ ගන්න ඉඩ හරිනවා තමයි. ඒත් වෙලාවකට රාත්‍රියේ හරිම ආත්මාර්ථකාමී. මුළු රාත්‍රියේ පුරාවටම විවිධ ඡායාවන් සජීවී මිනිස්සුන්ට අත වළනවා. ඒ විතරක් නෙවෙයි. රාත්‍රියට හොල්මන් කූත් දෙනවා. මිනිස්සු බය වෙනවා. ඒ භීතිය මාස අවුරුදු ගණන් මිනිස්සුන්ගේ හදවත් වල ලැබුම් ගන්නවා. මිනිස්සු මුළු ජීවිතේම විඳවනවා ඒ බයත් එක්ක. හරියටම මධ්‍යම රාත්‍රියේ මිනිත්තු 10කට පෙර අපි ඒ ස්ථානයට ගියා. ඒ වෙලාවේ ඉඳලා අපේ කැමරාව අවදියෙන් මේ එතන සිට වෙච්ච දේවල්. ආදරය කරන උදවිය අවංකවම ප්‍රාර්ථනා කරන්නේ කාටවත් කරදරයක් නැතුව එකට ජීවත් වෙන්න. එකට ජීවත් වෙන්න බැරි නම් එකට මැරෙන්න. යම් විදිහකින් එකට මිය යන පුද්ගලෙක් ප්‍රාර්ථනා කරන්නේ Tamanගේ සහෘදයා සමග මේ ලෝකෙදි බැරි නම් ඒ ලෝකෙදි හරි එකට මුණ ගැහෙන්න. මේ කතාව වෙනස් වෙන්න යන්නේ එතනදී. උන් දෙපළ මිය ගියේ එකට. නමුත් උන් දෙපළ දැන් ගමේ උදවිය දකින්නේ එකට නොවේ. ඇය පමණක් තනිවම. මේ වෙලාවේ මම ඉන්නේ කොස්හේන බස් නැවතුම්පලේ. මෙතන බොහෝ දෙනෙකුට ජීවිතේ නොදකපු අත්දැකීමක් නොවිඳපු විඳීමක් විඳින්නට ඉඩ ලැබුණු තැනක්. මීට අවුරුද්දකට විතර කලින් සදහටම දෙනෙත් පියාගත් ඇය නොයන ගමනක් ගිය වගට හැමෝම විශ්වාස කළා. ඇයව කිසිම දිනක යලිත් වතාවක් මේ ගමේ දකින්නට නොලැබේ යයි ඒ උදවිය විශ්වාස කළා. නමුත් මේ බස් නැවතුම්පලේ හරියටම මෙන්න මෙතන මේ තැනැත්තිය වාඩි වෙලා ඉන්නවා. ඇහින් දැකපු උදවිය ඒ ගැන පස්සේ තැන් තැන්වල කතා කරන්න පටන් ගත්තා. මුළු ගමම ඇවිලෙන, මුළු රටම කතා බහ කරන වාරණ අවතාරයක් පිළිබඳව මිනිස්සු හොයන්න පටන් ගන්නේ මෙන්න මේ සිදුවීම් මාලාවත් එක්ක. මට නොපෙනෙන්නට එය තවමත් මේ අසල කොහේ හෝ සිටිනවා වද්ද යන්න මට සැකයි. මේ පරිසරය ඒ තරමටම නිහඬයි. ඇහෙන්නට තියෙන කටකතා නම් අනන්තයි අප්‍රමාණයි. පාර යන වාහනවලට මේ තැනැත්තිය අතවනනවලු. සමහර වාහනවලට මේ තැනැත්තිය ගොඩ වෙනවලු. මේක විශ්වාස කරන්න අමාරු කතාවක්. අපි ගම ඇතුළට ගිහිල්ලා ඇත්තටම එහෙම තැනැත්තියක් ඉන්නවද කියලා ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ.
උපාලි නැවතිලා ඉන්නේ ගොරකදෙනියේ. හැබැයි කතාව වෙනස් වෙන්නේ උපාලි ගොරකදෙනියේ පදිංචිකරුවෙක් නොවන නිසා. උපාලිගේ ගම කොහෙද? නුවරඑළිය. මෙහෙම මොනවද? ෆැක්ටරි වැඩ කරනවා. උපාලි මොකක් හරි දෙයකට මේ දවස්වල බය වෙලා දින්නේ. මකට මේ යාළුවෙක් කෙනෙක් පැහැදිලි කරන්න කොහොමද මොකද්ද ඔයා දැක්කේ? සුදුවට ඉන්නවා මෙයාට දැක්ක යාළුවෙක් කෙනෙක්. කොයි වගේ කෙනෙක්? සිරුස්ස නැති. ඊට පස්සේ මම ගෙට ගියාට ගාලා. කොයි හරිද ඔයා දැක්කේ? මේ සව්. ඒ දැක්කම ගෑනු කෙනා අඳුර ගන්න පුළුවන්ද කවුද? ඔයා දන්න කෙනෙක්ද? දන්නේ. එයා ඔයාට මොන හරි කිව්වද? ඔයා දිහා බැලුවද? බැලුවේ ටග්ගල ගෙට ගියා. ඇයි ඔයා බය වුණේ ගෑනු කෙනාට? ඔය 12 හරිට 12:03යි. ඉතින් ගෑනු කෙනෙකුට පාරේ ඉන්න බැරිද? 12:03ට බය වෙනවා තනියෙන් ආපහු එළියට. මට බාලි කියන්නේ ඔයා දැක්කේ ඇත්තම ගෑනු කෙනෙක් නෙවෙයි කියලාද කියන්නේ යන්නේ? ඔව් සුදුවට ඇඳලා හිටියේ. එයා සාමාන්‍ය අපි දකින ගෑනු කෙනෙක් නෙවෙයිද? විශ්වාසයිද හොඳටම? උපාලිට තාමත් අසනීපයි? ඔව් තාම උනේ. උපාලි දවස් කීයක් වැඩට ගියාද? දවස් 3ක්. ඊට පස්සේ මහරෑට එළියට එන්නෙම නැද්ද? නෑ. ඇයි එළියට එන්නේ නැත්තේ? බයයි. ආයේ ඒ ගෑනු කෙනා දැක්කොත් බයයි. දැක්කොත් තනියෙන් එළියට බයයි. එදා දැකපු ගෑනු කෙනාව අඳුන ගන්න පුළුවන් මොන හරි විශේෂ ලක්ෂණ තිබුණාද? නිකන් ගාලන් හරියට කියන්න බෑ. දැකලා නෑ ඊට ඉස්සෙල්ලා. මේ කතාවේ වැදගත් හෝඩුවාවක් උපාලිගේ කතාවත් එක්ක ආයෙත් මතුවෙනවා. ඒ තමයි උපාලි ඇත්තටම පිටගත්කාරයෙක්. උපාලි මෙහෙම සුජීවීමක් දන්නෙත් නෑ. මෙහෙම ගෑනු කෙනෙක් ගැන අහලත් නෑ. හදිස්සියෙම උපාලි මොකද්ද රූපයක් දැක්කා. ඒ දකින්න රූපයට උපාලි බය වෙනවා. හොයලා බලපුවාම ගමේ තව උදවිය මෙහෙම දේවල් දැක්කා කියලා අපිට කිව්වා. නමුත් එයයි මේ විදිහට ඉස්සරහට එන්න හැමෝම සූදානම් නැහැ. කොහොම වෙතත් හොයලා බලන්න ඕන බොහෝ දේවල් මේ දැක්ක කියන රූපය ඇතුලේ තියෙන්න පුළුවන්. අපි තවත් මේ ගැන කතා කරන්න සුදුසු අය ඉන්නවද කියලා මේ රාත්‍රිය පුරාවට හොයා බලන්න සූදානම්. මේ මැදියම් රාත්‍රිය මතු කරන গুপ্ত බවට මේ පාළු වෙල්යාය තවත් පදනම් සකස් කරනවා. ඒ අනුව මේ පළාතම බොහොම গুপ্তයි. මේ සියල්ලත් එක්ක මිනිස්සු එන්න බය හිතෙන තැනකට අපි ආයෙත් එනවා. මේ තමයි දෙනියේ ලිඳ. මේ ලිඳ ගාවදී ඇයව කිහිප දෙනෙක් දැකලා තියෙනවා. ඒ දැකපු බොහෝ දෙනෙක් ඉන්න අනතුරුව දැඩි භීතියට පත් වෙනවා. ඇය මේ ළිඳ ළඟදී ඇත්තටම මොනවද කළේ? මැදියම් රැයි ඇය මේ ළිඳ ළඟට එන්නේ ඇයි? මේ හැම දෙයක්ම හොඳින්ම දැනගන්න නම් අපිටත් මේ ළිඳ ළඟට එන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ නම් ඇස පේන මානයක ඇය දකින්නට නැහැ. මේ හපැත්තේ කෙළවරෙන් පටන් ගන්නවා බෝනෑගල පාර. මේ බෝනෑගල පාරට ඇතුළු වුණු මෝටර් සයිකල් කිහිපයකටම ඇය ගොඩ වෙලා තියෙනවා. මේ යතුරු පැදියට ගොඩ වෙන ඇය ඇතැම් විටක යතුරු පැදියේ ධාවකයා සමග කතා කරලා තියෙනවා. යතුරු පැදිකරුවා සමග සිනහ වී තිබෙනවා. මාව අහවල් තැනින් බස්සන්න කියලා
යතුරු පැදිකරුට කියලා තියෙනවා. ওই විදිහට යතුරු පැදියට ගොඩ වෙලා ඇය මේ දෙනිය ළිඳ ළඟට එනවා. මෙතනදී ඇයව බිමට බස්සන්න බලන යතුරු පැදිකරුට තමන්ගේ පිටුපස මේ තරුණිය නැති බව පේනෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. මේ කතාව හරිම ගුප්තයි. ඇය මෙතනදී අතුරුදන් වෙන්නේ ඇයි? මෙතන අතුරුදන් වන ඇය තවත් විටක මේ සව්වේම සැරිසරනවා. තව කෙනෙකු දකින්නේ ඇයි? ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. රුවන් කියන්නේ මේ ගමේ උපන් කෙනෙක් නෙවෙයි. දැන් පදිංචි වෙලා ඉන්නේ මේ ගමේ. වලට නතර වෙලා ඉන්න බෝඩින් වෙලා වැඩට. මේ ගමේ කිසිම සිද්ධියක් පිළිබඳව රුවන් එහෙම විස්තර කියන්න දන්නේ නැහැ. එහෙම තියෙද්දි රුවන් මොනවා හරි අඳුරගන්න බැරි දෙයක් මේ ගමේදී දකින්නවද? ඔව්. මොකක්ද දකින්නේ? තරුණ ගැනනමේ රූපයක්. තරුණ ගැනනමේ රූපයක් දකින්න එකටයි මේ තරම් බය වෙන්නේ. හොල්මන් මේ හොල්මනක් කියලාද කියන්නේ? ඔව්. ඇයි එහෙම කියන්නේ? ඉතින් ඉන්නේ දකින්න ආකාරය හැටියට තමයි එහෙම කියන්නේ. කොහොම කෙනෙක්ද දැක්කේ කියන්නේ? ඉනෙන් පල්ලෙහා නැහැ. පපුවරියත් එක්ක තරුණ ගැනනමේ රූපයක් තමයි දැක්කේ කොණ්ඩේ කඩා දාලා. මුහුණේ ඉරියව් කොහොමද ඇස් කන්නාසේ? පැහැදිලිව පේන ඇස්ෙන් රතු පාට. රතු පාට. පැත්තක කතා කරලා තියෙනවද? නෑ. එහෙනම් බය වුණේ කොහොමද? බය වුණේ රෑ ටොයිලට් එකට යන්න එළියට එද්දි තාප්පේ අයිනේ හිටියා. තාප්පේ කියන්නේ බෝඩි මැස්සලා. අපි දැන් ඉන්නේ එතනද? ඔව්. දැන් මෙතන ඉන්න බය නැද්ද? එහෙම බය නෑ. ඊට කලින් මං රෑ වැඩ ඔෆ් වෙලා යනවා, නාන්න යනවා, කෑම ගන්න යනවා. එහෙම බය නෑ. අර විදිහට කීප වතාවක් දැක්කා. මේ තාප්පේ ගාවට අමතරව තව කොහෙද ওই රූපේ දැක්කේ? නාන ලින්ද ළඟදී දැක්කා. තව තව දවසක් කැමරෙන් අතුරු පාරේ ඉන්නවා දැක්කා. එකම ගෑනු කෙනා කියලා කියන්නේ කොහොමද? මේ දවස් තුනේම දැක්කේ රූපේ. කිසිම වෙනසක් නැහැ. නෑ. මේ විදිහටම දැක්කේ නේ මුඩ ටික විතර. ඇයි මේ විදිහේ ගෑනු කෙනෙක් දකින්න කියලා හිතන්නේ? කලින් ඉතින් අහලා තියෙනවා ගොඩක් රැවුනා ඉතින් ඔය වගේ දේවල් තියෙනවා ඕනම. ඒ වගේ දෙයක් කියලා තමයි හිතුවේ. ජීවිතේ පළවෙනි වතාවටද මෙහෙම රූපයක් දැක්කේ? නෑ. මේක කලින් දැකලා තියෙනවා. ආයෙ වතාවක් ඒ ගෑනු රූපය දැක්කොත් අඳුරගන්න පුළුවන්. හොල. මේ කතාව ඔක්කොමත් එක්ක අපි ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. මේ ගමට පිටින් එන බොහෝ උදවිය මෙහෙම දේවල් දැක්ක කියලා කියන්නේ ඉදිරිපත් කරනවා. නමුත් මේ ගමේ උදවිය අපි කැමරාව ඉදිරියට එන්න සූදානමක් නැහැ. නමුත් පෞද්ගලිකව යම් දේවල් දුටු බවට ඔවුන් අපිට කරුණු කිව්වා. මේ කිසිම වෙලාවක අපි උත්සාහ කරන්නේ නැහැ ඔවුන්ගේ බලෙන් Taman දැක්කේ මොකද්ද කියලා අහන්න. හේතුව මේ ගම ඇතුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඉන්න ඉඩ තියෙන නිසා. මේ ගමේ එක පවුලකට මුහුණ දෙන්න උදේ ඛේදනීය සිදුවීමක් තවත් අය ඉදිරියේ ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් පුවත්පත්වල වාර්තා වුණු කරුණුත් එක්ක ගමේ උදවිය ගැන යම් තැන් වලින් කියවුණු ඇහුණු දේත් එක්ක මෙතන මොකද්ද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට කටකතාවක් අපි බොහෝ දුර ගෙනියනවා වෙන්නට පුළුවන්. එහෙම නොවේ නම් කුමක් හෝ නිසඳිය යුතු ගැටලුවක් මේ අන්ධකාරයේ රජන පරිසරයේ කොහේ හෝ තැනක තියෙනවා වෙන්නත් තමයි. මේ ගැන හොයලා බලන්න සිද්ධ වෙනවාමයි කියන විශ්වාසය නිසා අපි මේ අන්ධකාර රාත්‍රියේම මේ සවුට ආවා. කොස්හේන සුසාන භූමිය අවට පරිසරය මේ වනකොට බොහෝම නිහඬයි. දැන් වෙලාව රෑ 12ට කිට්ටුයි. හැබැයි කොහොම වෙතත් මේ නිහඬ පරිසරය
මකාගෙන වටෙන් නැගෙන රැහැයිනාදය මේ ලැහැබක් බවට පත්වුණු කොස්හේන සුසාන භූමියත් එක්ක මොකද්ද කතන්දරයක් නම් අපිට කියනවා. නමුත් මේ කතන්දරේ කිසිම තැනක මේ ගමේ උදවිය මේ වෙතා කියපු ඒ තරුණිය අපිට මුණ ගැහුනේ නැහැ. කොහොම වෙතත් මේ ගමක් බියපත් කළ මේ භීතියටපත් කළ මෙන්න මේ කතාවේ තවත් සැකම්සු තැනක් හැටියට මේ සුසාන භූමිය හඳුන්වන්න පුළුවන්. මේ අසලින් ගමන් ගන්නා වාහනවලට මේ තරුණිය කතා කළ බවට යම් යම් අය යම් යම් ප්‍රකාශ කරලා තියෙනවා. කොහේ හෝ තැනක ඇය මුණ ගැසුනොත් මා ඇය දකින සැනින් ඊළඟට ඇයව දකින්නේ ඔබ. ඒ නිසයි අපි මෙතනට ආවේ. මේ කාලවකවානුව තුළ මේ ගමනේ තියෙන මේ ප්‍රශ්නයත් එක්ක යම් යම් පාඩු විඳින්න උණු චරිතයක් හැටියට අපිට ලංකා මහත්තයා හඳුනගන්නත් පුළුවන්. මොකක්ද මේ ප්‍රශ්නේ? කට්ටිය බය වෙලා හොල්මන් කියන දේවල් රැට එළියට යන්න අර මේ টয়ලට් යනකොට බය වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ කීප දෙනෙක් බෝඩියෙන් ගිහිල්ලා තියෙනවා. මම ගයක් දීලා තියෙනවා බෝඩින් වලට. ඉතින් ඒ වගේ 3-4 දෙනෙක් ගිහිල්ලා තියෙනවා ඉතින්. බෝඩින් ඉන්න අය ඔය කියන විදිහේ රූපයක් දැක්කනම් ඔය කියන බෝඩින් තියෙන පරිසරය තුල බත් අනිවාර්යෙන්ම ඔය දේ දකින්න ඕනේ. මම නම් දැක්කේ නෑ. මොකද මම ගොඩාක්ම රෑ පාටි වලට අර එහෙම ගිහිල්ලා එනකොට 2-3 අර එහෙම වෙනවා. මම තාම මගේ ඇහැටවත් දැකලා නෑ. බෝඩි මේ කට්ටිය නම් දැකලා තියෙනවා. ඉතින් මම මෙච්චර කාලයකට තාම අද වෙනකන් දැකලා නෑ. මොකද මම ඒක විශ්වාස කරෙත් නෑ. කඩේකින් ඇවිල්ලා කඩේක මං දන්න හොඳ හිතවත් කෙනෙක් කඩේට ඇවිල්ලා මිරිස් කුඩු වගේක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ කෙනා බොරු කියන කෙනෙක් නෙමෙයි කඩේ මුදලාලි. ඉතින් මං ඒකෙන් පොඩ්ඩක් මගේ හිතට ආවා පොඩ්ඩක් ඇත්තක්. මොකද මම මෙතකම් තාම දැකලා නැහැ. ඉතින් ඒ කියන්නේ එයා කිව්වන් පස්සේ තමයි මමත් පොඩ්ඩක් මගේ හිතරත් මේ සැපයක් මතුනේ. මෙහෙම දෙයක් නෑ කියලා කියන්න හිතෙන්නේ නැද්ද? නෑ මේ කියන්නේ දැන් මම හිතනවා ඒ කියන්නේ මම ඉස්සෙල්ලා නම් හිතුවේ මේ එහෙම දෙයක් නෑ මේ බොරුවක් මේ නිදන් හොරු කියනවා ගස් කපන කට්ටිය පත්තරයකත් මම මේ ඊයේ පෙරේද දැක්කා. ඉතින් ඒක හින්දා මේ දැන් නම් හැබැයි මම පොඩ්ඩක් 80ක් විතර පොඩ්ඩක් පිළිගන්නවා මේ පැත්ත. ඔය අවතාර එහෙම නැත්නම් ඔය අදෘශ්‍යමාන බලවේගය දැක්ක කියන පිරිසක් ඉන්නවනේ. ඔව්. ඒ අය යම් යම් ප්‍රකාශන කරනවානේ මේ මෙහෙම හැඩේ කෙනෙක් මෙහෙම හැඩේ කෙනෙක් කියලා. ඔව්. ඔය කියන හැඩේ කෙනෙක් ජීවමානව ඉන්න කාලයක් ගැන ඔයා දන්නවද? ඔව් මම දන්නවා. ඒ කියන්නේ මාත් එක්ක කතා බහ කරලා තියෙනවා. මෙතන අපේ එයා නගින්නේ හෝල්ට් දෙකකින්. ඉස්සරහා කොස්සේන හන්දියෙන් නගිනවා. ඊට පස්සේ තමයි අපේ මෙතන හෝල්ට් එකක් තියෙනවා බස් හෝල්ට් එකක්. එතනින් නගිනවා. ඉතින් මාත් එක්ක කතා බහත් කරලා තියෙනවා. ඉතින් මේ උදේ 7:00 බස් එකේ යනවා එනවා. හවස 6:00ට CTB බස් එකේ එනවා. ඉතින් මම හොඳට දන්නවා. මේ මූකලම් මණ්ඩියට වෙලා අපි දැන් සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා. ඇයි කොයි මොහොතක හෝ පැමිණේවි යන විශ්වාසයත් එක්ක. නමුත් තවදුරටත් ඇය වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් අපිට නැහැ. කොහොම වෙතත් ඇය එන පාටක් නැහැ. ඇය එන පාටක් නැති වුණත් ඇය ආගිය බවට තොරතුරු නම් ඕනෑ තරම්. ඇය මේ මෑතකදී මුදලාලි නෝනා කෙනෙක් ඉන්න කඩේකට ගිහිල්ලා මිරිස් කුඩු පැකට් එකක් කිව්වා. ඉන් අනතුරුව ඇගේ ඇස්වල තිබෙන දීප්තිය මිනිසෙකුගේ ඇස්වල තිබෙන දීප්තියට සමාන නොවන නිසා මේ මුදලාලි නෝනා තැතිගෙන තියෙනවා. ඉන් අනතුරුව මේ තැනැත්තිය එතනින් පලා යනවා. මේ ආදී වශයෙන් විශ්වාස කළ නොහැකි බොහෝ කතන්දර මේ ගම්මානයේ බොහොම තදින් පැතිරිලා. ඒකම මේ කතා ඔක්කොම අතරමැද තවත් අතුරු කතාවක් තියෙනවා.
මේ පාරේ තනියම යන තරුණයින්ට බොහොම අපූර්ව විලවුන් සුවඳක් දැනෙනවා. මේ විලවුන් සුවඳ දැනෙන තැන ඇය බලාගෙන ඉන්නවා. ඒ සුවඳ ආග්‍රහණය කරන්න අවකාශයක් ලැබේදයි අපි බොහොම විමසිල්ලෙන් මේ පාර තොටේ ඇවිත්තා. හැබැයි ඒ සුවඳ අපිට දැනුනේ නැහැ. හැබැයි එක දෙයක් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඇය ගැන අපි ළඟට ඇවිල්ලා රහසින් බොහෝ දේ කියන්නට බොහෝ අය උත්සාහ කළත් සැබවින්ම ඇය කවුරුන්ද, ඇය මොනවද කරන්න කියන්න කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. බොහොම සීමිත පිරිසක් කැමැත්තෙන් ඉදිරිපත් වුණත් හැබැයි අපිටත් ඇය මුණ ගැහුණේ නැහැ. සමහර විට ඇගේ නම විකුණමින් කවුරුන් හෝ නොහොබිනා වැඩක් කරන්නට අරාදිනවා වෙන්නටත් පුළුවන්. අපි එක් දෙයක් පැහැදිලිව කළ යුතුයි. අවධානය, අවබෝධය මේ සියල්ල පසක් කරගත යුතුයි. ඇය සිටියත් නැතත්. හොල්මන් කියලා જાතියක් ඇත්තටම තියෙනවද? මේ ප්‍රශ්නේ ඔබේ හිතේ තියෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ අපේ හිතේ තියෙන නිසා. කොහොම වෙතත් මේ ඔය අද දවස් ඇතුළත අපි කතා කරපු ඒ ගමන අපි ගියේ අපේ නම යම් යම් තැන්වල පාවිච්චි වුණ හින්දා. සම්පත් අපි ඔය කතාව කිව්වනේ. කොහොම වෙතත් ඔය කරපු ගවේෂණය ඇතුළත අපි බොහෝ තැන්වල ඇවිද්දා. ඇත්තටම ඇවිදලා මේ දේවල් පිළිබඳ යම් යම් හෝඩුවාවක් අපේ කැමරාවේ පටිගත කරගන්න පුළුවන්ද කියන දේ මූලිකව කිසිවක් වසන් නොකර කරන්න උත්සාහ කළා. ඒත් එක්කම තවත් තැන්වල සම්පත් ඔය තරුණියගේ සහ මේගේ තරුණයාගේ මෘතදේහයන් වලලා තියෙන ඒ භූම දානය කරලා තියෙන තැන් වලටත් ගිහිල්ලා අපි ඒ දේවලුත් බැලුවා. නමුත් මේ සියල්ල මේ විදිහට ප්‍රචාරය කරන්නේ නැහැ. හේතුව කාගවත් පෞද්ගලිකත්වයට හානියක් වෙන්න මෙතන අවශ්‍ය නැති නිසා. කොහොම වෙතත් උතන එක දෙයක් තියෙනවා. එදා හවස 4ට විතර ගමේ පිරිස එකතු වෙලා පොඩි මීටිමක් ගත්තා. මේකට අහල පහල සියලුම මේ පන්සල් වල ස්වාමින් වහන්සේලා වැඩම කළා. ඒත් එක්කම ප්‍රාදේශීය සභාපතිතුමා මේක සංවිධානය කළා. සහ පොලිසියෙන් ආවා. ඇවිල්ලා මෙහෙම දෙයක් දැක්කද? ඔන්න වගේ ප්‍රශ්න හැමෝගෙම ඇහුවා. එතෙද්දී මූලිකව සමහරු මෙහෙම දේවල් දැක්ක කියලා කිව්වා. නම් ලැයිස්තුවක් හදලා තිබ්බා 44 දිනක් ඒ වෙනකොට මතක විදිහට මෙහෙම දේවල් දැක්ක කියලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. හැබැයි එතනදී ඔය අදාළ මීටිමේදී කවුරුත් ඔය ගැන වැඩි කතා කරේ නැහැ. එක මහත්තයෙක් කතා කරා. ඒ මහත්තයා කතා කරලා කතා ඉවර වෙන්නත් කලින් මෙහෙම දේවල් තියෙන්න විදිහක් නැහැ වගේ ප්‍රකාශිකුත් ආවා. කොහොමද අවසානයේදී එතනදිම අපේ කරන්ට ඇහුණු දේවල් තමයි මෙහෙම දෙයක් අපි දැකලා නැහැ. ඒ නිසා මෙහෙම දේවල් තියෙන්න බෑ. මේ වගේ ප්‍රසිද්ධිය ප්‍රකාශ බොහෝ දෙනා නිකුත් කළා. කනගාටුට කාරණා මෙහෙම ප්‍රකාශ නිකුත් කරපු බොහෝ දෙනා හවස 6 වෙදි ගෙදරට ගිහලා දොර වහගන්නවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔන්න ඕක ටිකක් හිතන්න ඕන. ඇත්තටම ප්‍රශ්නයක් නැත්තම් ඒ ප්‍රශ්නේ නැති බව බොහොම පැහැදිලිව සමාජයට කියලා අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ මිස ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රශ්නයක් තියනවා වගේ හැසිරෙන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්. කොහොම වෙතත් මේ සමස්ත පටිගත කිරීම අවසන් වන තෙක් කොහොම දෙයක් අපි නම් දැක්කේ නැහැ. ඒ නිසා මෙහෙම දේවල් තියෙනවා කියලා ඕනට වඩා ඔබ බිය ගන්න අපේ සූදානමක් නැහැ. නමුත් එක දෙයක් කියන්න තියෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් මේ වෙනතෙක් ඒ සම්බන්ධයෙන් සාර්ථක පිළියමක් ගත්ත බව පේන්න තිබුණේ නැහැ.